කොටේ කතාවේ දිසා තුලින් අද කතා කරන්න හිතුවේ ඕගොල්ලන්ට. ඕගොල්ලන් කිව්වේ මතක තියාගන්න O level pass වෙලා fail වෙලා ගෙදර කල්පනා කරගෙන A level කරලා ඉවර වෙලා අවුරුදු ගාණක් දිහා කල්පනා කරගෙන ඉන්න මේ දරුවෝ ගැන. ඔය දරුවන්ට තියෙන ඔප්ෂන් එක. ඉතින් සාමාන්‍ය සම්මතය තමයි හොඳට පොත්පත් කියවලා බාය කරලා අන්තිමටම තමයි ඔයගොල්ලන්ට රස්සාවක් හම්බෙන්නේ කියලා කතාවක් කියවනේ. මේක වැරදි. ඒ වගේම O level නැති අය කැම්පස් යන්නේ නැති අයට කරන්න බැරි දෙයක් කියලා මේ ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. NVQ හැදුවේ නෝක නිසා. NVQ මොකක්ද NVQ කියන්නේ? National Vocational Qualification. මේක හැදුවේ දෑතේ රස්සාවක් හුරු කරලා O level A level කරපු දරුවෝ වෙනුවෙන් මේ වෘත්තීයම පුහුණුව දීලා කැම්පස් ගිහිල්ලා ගන්න උපාධිය හා සමාන්තර ලෙසම හදාගත්ත NVQ qualification එකක් ගන්න පුළුවන් විතර මේකෙදි ලංකාවේ පෞද්ගලික ආයතන private centers එහෙම නැත්නම් government centers එහෙම නැත්නම් රාජ්‍ය ආයතන ගොඩාක් තියෙනවා. ඒ වගේම courses ගොඩකුත් තියෙනවා. එතකොට ඒකෙදි මම අද කතා කරන්න හිතුවා hospitality sector එක කොහොමද NVQ ට සම්බන්ධ වෙන්නේ. NVQ කියන qualification ඇතුළේ hospitality sector එකේ ගොඩක් courses හදලා තියෙනවා. professional cookery, pastry bakery, food and beverage service, front office operation, housekeeping management, multitasker, maintenance and engineering කියන දේවල්. එතකොට hotel courses ඕනම එකක් සහ අනිත් ඒවා level 3, level 4, level 5, level 6, level 7. ඔය විදිහට NVQ එකේ levels තියෙනවා. ඒකට සාමාන්‍ය අපි advice කරන්නේ ඕගොල්ලෝ level 3 එකක් පටන් ගන්න මාස 3යි, level 4 එකකින් පටන් ගන්න අවුරුද්දයි. ඒ විදිහට කාලේ වෙනස් වීමකුත් තියෙනවා qualification එකත් එක්ක. එතකොට level 4 එකක් කියන එක අපි වැඩියෙන් කතා කරමු. මොකද O level වැඩ 6 තියෙන ඕනම දුවකට පුතේකට පුළුවන් NVQ level 4 එකක් කරන්න. ඒක pastry වලින් කරනවද, cookery වලින් කරනවද, housekeeping කරනවද ඒක ඕගොල්ලෝ තීරණයක්. level 4 course එකක තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ අවුරුද්දේ course එක මාස 6ක් center එකක ඉගෙන ගන්න ඕන. ඉතින් මාස 6 OJT එහෙම නැත්නම් industrial training. මේ මාස 6 දෙකේදීම ඕගොල්ලන් ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්නවා අනිවාර්යෙන් දෑතේ රස්සාවක් වශයෙන්. එතකොට academic එකේදී කරනකොට අපි theory part එකක් තියෙනවා. ඒක ටිකක් අඩුයි. හැබැයි practical part එක වැඩි. මොකද skill එකක් develop කරන එක මේ කරන්නේ. ඉතින් හරි ලේසි ඕගොල්ලන් කොහෙද ගිහිල්ලා හරි ඕනම ක්‍රියාවකට ගියාම වෘත්තීය basic knowledge එක තියෙන නිසා එතනින් එහාට pick up කරන්න හරි ලේසි. මොකද ලෝකෙ මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නේ training වෙන්න කෙනෙක් ගන්න නෙමෙයි කෙටි ඉඳලා වැඩ කරන්න පුළුවන් සේවකෙක් ගන්න. ඒකෙන්ද හැමෝම උත්සාහ කරන්න තමන්ගේ education qualification අඩු වුණා කියලා වැටෙන්න එපා. A level නැහැ කියලා වැටෙන්න එපා. O level නැහැ කියලා වැටෙන්න එපා. ඒ වගේ මේවා තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම O level තියෙන A level වැඩ 9ක් තියෙන ළමයි ඒ 9 තියෙන ළමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ courses කරගෙන යනවා. මොකද ඒගොල්ලන් කැමැත්තක් නැහැ advanced level කරන්න. ඒගොල්ලෝ කැමැත්තක් නැහැ වැඩි දුරට campus යන්න. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යනකම් යන්නේ නැහැ කියලා. අඩු කාලෙකින් ඒගොල්ලන්ට එන්න පුළුවන් target එකට එන්න පුළුවන් නිසා ඒගොල්ලන් ඒ courses කරනවා. hospitality courses තියෙනවා. NVQ හම්බෙලා තියෙනවා. මේ අරගෙන අවුරුදු දෙකක experience අරගත්තොත් ලංකාව තුල ඕනම පුතේකට දුවකට රටකට යනවා කියන එක ඉතා පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ඒකට අවුරුදු දෙක experience එක අවශ්‍යයි. NVQ qualification අවශ්‍යයි. develop කරගන්න ඕගොල්ලෝ ඉංග්‍රීසි language එක foreign language එක එතනින් එහාට ඕගොල්ලන්ට පාර විවෘතයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම රටකට ගිහිල්ලා ජීවිතේ ගොඩගා ගන්න පුළුවන්. අද මං හිතන්නේ මං විස්තර දුන්නා. හොඳ හැටියට හොයලා බලලා තේරුම් අරගෙන අපිට කතා කරන්න මොකටම මා විශ්වාස කරනවා අපි යමක් කරා කියලා මේ සමාජයට. ඒ වගේම මේ බලන හැමෝටම හිතෙනවා නම් මේක ෂෙයා කළ යුතු කොටසක් ඉන්නවා කියලා. ඒ දෙමව්පිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ වෙන්න පුළුවන්. මේ හැමෝත් එක්කම ෂෙයා කරන්න. ඒගොල්ලන් අපි මේකට සම්බන්ධ කරගෙන ජීවිතේ ගොඩ දාන්න උදව් කරමු. ඒකයි අපේ ප්‍රාර්ථනාව. එහෙනම් හැමෝටම ස්තුතියි.